අද අපි කතා කරන්නේ මෑත ඉතිහාසයේ වැදගත්ම ජාත්‍යන්තර පුවතක් ගැන. දකුණු ආසියාවේ න්‍යෂ්ටික බලවතුන් දෙපළක් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති යුද ගැටුම් නැවැත්වීමට එකඟතාවයක් ඇති කරගෙන තියෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මේ සුභාරංචිය ලොවට ප්‍රකාශ කළා. ඔහුගේ ට්‍රූත් සෝෂල් සමාජ ගිණුමේ සටහනකින් මෙම සටන් විරාමය ගැන දැනුම් දුන්නා. ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තියෙන්නේ එක්සත් ජනපදයේ සක්‍රිය මැදිහත්වීම සහ දීර්ඝ රාත්‍රී සාකච්ඡාවන්ගෙන් පසුව මේ එකඟතාවයට පැමිණි බවයි. ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රොබියෝද මේ පුවත තහවුරු කරමින් සිය එක්ස් ගිණුමේ ප්‍රකාශයක් නිකුත් කළා. එහි සඳහන් වන්නේ සටන් විරාමයට අමතරව රටවල් දෙක අතර ගැටුම් පුළුල් මට්ටමින් සාකච්ඡා කිරීමට මධ්‍යස්ථ වේදිකාවක් ස්ථාපිත කර ඇති බවයි. රුබියෝ විශේෂයෙන්ම ඉන්දිය අගමැති මෝදි සහ පාකිස්තාන අගමැති ෂරීෆ්ගේ ප්‍රඥාව විචක්ෂණ භාවය සහ රාජ්‍ය තාන්ත්‍රික භාවය අගය කළා. පාකිස්තාන නියෝජ්‍ය අගමැති ඉෂාක් ඩාර්ද මෙම පුවත තහවුරු කරමින් ප්‍රකාශයක් නිකුත් කළා. සටන් විරාමය වහාම ක්‍රියාත්මක වන බව ඔහු සඳහන් කළා. ඉන්දියානු පාර්ශවය වෙනුවෙන් විදේශ ලේකම් වික්‍රම් මිස්රි මෙම සටන් විරාමය තහවුරු කළා. ඔහු පැවසුවේ සියලු ගොඩබිම් ගුවන් සහ මුහුදු ප්‍රහාර ඇතුළු පාකිස්තානයට එරෙහි සියලු ප්‍රහාර ඉන්දියාව නවත්වන බවයි. පාකිස්තානයේ හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂක ජෙනරාල්වරයා අද දහවල් දිනේදී ඉන්දියාව සමග ඍජු සංවේදනයක් පවත්වා දෙරටම සිය ප්‍රහාර නතර කිරීමට එකඟ වූ බව සඳහන් කරනවා. මේ සටන් විරාමය දකුණු ආසියාවේ සාමයට විශාල පියවරක් වන අතර දේශ සීමා ගැටුම් ත්‍රස්තවාදී ක්‍රියා සහ අනෙකුත් දීර්ඝකාලීන ප්‍රශ්න සම්බන්ධයෙන් රටවල් දෙක අතර සාකච්ඡා ආරම්භීමට මෙය මාර්ගයක් විදිහට සකස් කරගන්නවා. ඉතින් මෙවැනි තොරතුරු වටිනා තොරතුරු නිවැරදිව එසනින් දැන්ම දැනගන්න අපගේ නාලිකාව සුබක නිවුස් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.